එයම ශාන්තයි එයම ප්‍රණීතයි. හිතමින් ඉදිනා විට හිත සබාගත යුත්තේ ආකාශයේද. ආකාශයේ හිත තියාගත්තොත් ආකාසානංචාස්මි අරමු. නිවන නෙවෙයි. දැන් එයම ශාන්තයි කියලා වැටහුනේ මොකද්ද කියලා බලන්න ඕනේ. එයම ශාන්තයි එයම ප්‍රණීතයි කියන කුමක් ශාන්තද කුමක් ප්‍රණීතද? අන්න ඒක තේරුම් අරන් ඉන්න ඕනේ. පෙර මම රාගයෙන් හත් වෙලා රාග අරමුණු දකින්නකොට රාගයට ඇදිලා ගිහිල්ලා මං ඒකට ඇලුනා. ඒකෙන් ඇතිවෙනා කෙලවරක් නැති ප්‍රශ්න මම බලාපොරොත්තු පරිදි රාගය මට ලැබෙන්නේ නැහැ. මගේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මගේ මනස කොච්චර දැවුනද හදවත කොච්චර දැවුනද? අනේ මට මගේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා මේ රාග ආස්වාදයේ විඳින්න. කොහෙද ඒවට වැහිලන් තියෙන්නේ? මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑනේ කියන අභ්‍යන්තරයේ කොච්චර දැවුනද? ඒ හරයක් නැති අසාර බලාපොරොත්තුවක් අසාර දෙයක් මට තිබුණේ කියලා යම් දවසක යථාබෝධයේ වැටහීම ආවනා. මොනතරම් අසාර දෙයකටද මම දැවි දැඟලුවේ. මට යම් කිසි අඩුවක් කළා මට කරදරයක් කළා කියලා මම කොච්චර ගැටුණාද? මගේ හදවත කොච්චර ද්වේෂයෙන් දැවුණාද? දැන් මට ඒ හරයක් නැති දේවල් පිළිබඳ ගැටෙන්න උවමනාවක් නැහැ කියලා අවබෝධයක් ආවනා. අන්නේ අවබෝධයේ මූලික වෙනකොටම ඔහු දකිනවා. මහා බලවත් වූ ඇලීමයි ගැටීමයි දෙක නිසා තිබිච්ච 10 දැන් නිවිලයි. අන්නේ නිවීම කොච්චර සාන්තද? ඒ දැනුන නිවීම ආකාශයේද? එන්න ඒ දැනුන නිවීම විඥානයේද? ඒ දෙකට නිවීම ආපෝ ධාතුවද තේජෝ ධාතුවද වායෝ ධාතුවද පඨවි ධාතුවද ආකාශ ධාතුවද විඥාන ධාතුවද නැත්නම් මේ ලෝකෙටයි ඒකක්වත්ද? ඔන්නෝ කල්පනා කරලා බලන්න ඕනේ. පෙර තිබුණු 10 දැන් නැහැ. ඔක වැටහුණා නම් තමන්ට ඒක හරියට තේරුණා නම් ඔහු නිවන දැක්කා. පෙරවට රාගගිනි මෙහෙම ඇවිලුණා. මොකක් නිසාද? හරි හරයක් ඇති දෙයක්ලා හිතා හිටපු නිසා. ඒක හරියක් නෑ කියලා දැනගත්තේ කොහොමද? ඒක අනිත්‍ය වශයෙන් දැක්කා, දුක්ඛ වශයෙන් දැක්කා, අනාත්ම වශයෙන් දැක්කා. ඒ දැක්කාට පස්සේ මට ඒක ඇත්තමයි කියලා වැටහුණා. කවදාවත් මේක නම් නිත්‍ය වෙන්නේ නැහැ, මේක නම් සුඛ වෙන්නේ නැහැ, ආත්ම වෙන්නේ නැහැ. මම කොච්චර හිතුවත් යා මොනවා කරවත් නොවෙන දෙයක්. නේ අනිත්‍ය දේ අනිත්‍යමයි. ඉතින් දැන් අතීතයේ තිබිච්චත් එච්චරයි, දැන් ඒවත් එච්චරයි. මතු හරගත්තත් අනිත්‍ය දේ අනිත්‍යයි, දුක්ඛමයි ඒක. එන අනිත්‍ය දේ දුක්ඛ නා අනාත්ම නා ඒ තුනේ යුක්තමයි. කවදාවත් නිත්‍ය සුඛ අත්ත දෙයක් ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ දහමින් සැක නැතුව මේක හරියට තේරිලා ගියා නා. මම අතීතයේ මොනවා ලැබුවා කියලා හතුරු වෙන්නද? දැන් මොනවා ලැබුණා කියලා හතුරු වෙන්නද? අනාගතයේ මොනවා බලාපොරොත්තු වෙන හතුරු වෙන්නද? මෙච්චර කල මුලාව නිසා මෙහෙම අදහසක් තිබුණා. දැන් මට ගන්න හරියන්නේ නැති බව වැටහුණා. දැන් මේ වැටහීම නිසා මොකද මට වෙනසක් වුනේ? පෙර මම ওই නොහැටීම නිසා වටිනා දේවල් පස්සේ දියෝදෝ දැවුණා. ඒවල විරුද්ධ දේවල්ට ගැටිලා හැපි නැහින්ද දැගලුවා. දැන් මට මේ දෙකම නැහැනේ. යම් මට්ටමක් නැහැනේ. මේ මට්ටමට මම නිවිලා ගියා නේද? සැනසුණා නේද? ඔන්නෝක තේරුම් ගිය දවසක් වුණා. අන්නේ වැටහිච්ච වැටහීම ආපෝ ධාතුවේද? නැත්නම් ජලයේද? නැත්නම් ගින්නද? නැත්නම් වායුවද? නැත්නම් පොළවද? නැත්නම් එක එක වර්ණයක්ද? එහෙම නැත්නම් ආකාශයේද? එහෙම නැත්නම් විඥානයක්ද? ඔය එකකට අහුවිනවා. අන්න අසංකත නිවන. ඔන්නෝක තේරුම් ගියා නා. අන්න ඒකයි සාන්ත, ඒකයි ප්‍රණීත. ඒ හිත කොහෙද තියන්නේ? තියෙන දේ අහුවෙනවා. හැබැයි ওই ටික යනකොට අනුපූර්ව මානසිකත්වයේ එකින් එකට ගොඩ නැගලා ධානයට ගියා නිරෝධයට යනකම් යනවා. සම්පූර්ණ වෙනවා. කිසිම දෙයක් අල්ලන්නේ නැති අසංකතේ යනකම් යනවා. හැබැයි යන්නේ අනුපූර්ව. අනුපූර්ව යනකොට ඉස්සෙල්ලාම ඒ ධර්මයේ සාන්ත වූ ප්‍රණීත වූ ඒ නිවන අසංකත නිවන සිහි කරනකොට ඇති වෙන නිරාමිෂ ප්‍රීතිය මුල් කරගෙන ප්‍රීති වනස කායෝ පස්සද්ද ඒකයි සැහැල්ලු වෙනවා. හැබැයි නිවන නෙමෙයි. මේ මාර්ගය අනුගමනය කිරීමේදී ඇති වෙන අනුපූර්ව නැගියා. පස්සද්ද කායෝ සුඛං දේති. හරියට විශාල සුවයක් නිදහස් සුවයක් දැනෙනවා. සුඛිනෝ සමාධියේදී. සමාධිය නැගගෙන චතුර්ථ ධානයටත් වෙනවා. චතුර්ථ ධානය ඉක්මවල ආකාශයටත් යනවා. බැලුවම සම්න නිදහස් ආකාශයේ වාගේ වුණා. හැබැයි Taman දන්නවා ඒක නිවන නෙමෙයි. නිවන සිහි කරනකොට යන අනුපූර්ව මාර්ගය. ඊට පස්සේ විඥාණයටත් යනවා. අනන්ත විඥාණය විතරයි. ආකින්චඤ්ඤායතර ගියා. නේව සංඥානා සංඥායතර ගියා. තව නැවතුන්නේ. දැන් මොකද්ද? සාන්ත ප්‍රණීත හොයාගෙන යනකොට මේ මනෝ සංඛාරේ නැමේ වැඩ කරන්නේ නේව සංඥානා සංඥායතන. ඒක දකින්නවා. උත්සාහේ විරිය දකින්නවා. වැඩක් හරි හිස්යක් නේ ඒක තනිච්ච දුක නැතු දෙයක්. නෑ මොකක්ද අල්ලලා තියෙන්නේ? ඒකෙන් තියෙන සියලු උත්සාහ විරියක් අත්තරිය දැම්මනා. එතනයි නිවන. මම බලාපොරොත්තු වෙච්ච දේ. ඒකත් අත්තරිය නිරෝධය. ආයි හිතත් නෑ ගතත් නෑ ලෝකේ සම්බන්ධයක්. ඔහොම එතෙන්ට යනකම් එයින් එහාට කරන්නේ හිතුවුත් නෑ. මොනවා ගැන හිතන්නේ? අන්න ඒ කියන්නේ සාන්ත වූ ප්‍රණීත වූ තමා අධ්‍යක්ෂක හරිය දකින්න. ඔහුට අසංකතයේ හිත පිහිටනවා. සකස් වෙච්ච දෙයක හිත පිහිටන්නේ නෑ.
වැටෙන්න දෙයක් නැහැ. හැබැයි ආකාශය පේන්න පුළුවන්. අරමුණු වෙන්න පුළුවන්. හැබැයි ආකාශයේ නවතින එකක් නෙමෙයි. ඒ නිවන නෙමෙයි. ඒක ඉක්ම යනවා. ආකාශයේ පේන එක එකක්. ආකාශ අනන්තයනේ තව එකක්. ආකාශයේ පේනවා කියන එක හුඟක් දුරට මේ අපේ මේ අද තියෙන ගත දෘෂ්ටි වල යන එක. පැත්තකින් නම් ආකාශය බලලා ආකාශ අනන්තයතන ගියා කියනවා. දැනෙනවා කියලා හිත දිහා ඉඳලා මට දැන් විඤ්ඤාණයතන කියනවා. දැන් මේ වගේ තේරුම් ගන්න බැරි අදහස ඒව. ආකාශ අනන්තයතෙන්ද වතුනන වෙන ආයතනයක් නැහැ එතන. මන ආයතනේ ආකාශයේ විහිදියා. ආකාශයේ විතරයි තමයි හැටියට දකින්නේ. කොහිදව මම ඉතලත් විත අතපායකෝ. ඉතලත් විත ඔලු ගෙඩියකෝ ඇඟ කඳකෝ. එහෙම එකක් දැන් නැහැ. ඉතල වැළුවක් නැහැ. ඉතල හිටියේ ගේකෝ. නෑ ඉතල හිටියේ ආසනයකෝ. එහෙම වියකුත් නැහැ. දැන් කොහෙද මං ඉන්නේ? ඉන්න තැනකුත් පේන්නේ නැහැ වෙන කොටවත්. බැලුවා උඩත් බැලුවත් යට බැලුවත් වට බැලුවත් හැතෙන ආකාශයක්. බලන්න හිටියෙකුත් නැහැ. හැමතැනම පේනවා දැන් ආකාශයක්. විශාලලා ගිහිලා අනන්ත ආකාශයක් වුණා. වෙන මොකුත් නැහැ. අන්න එහෙම එකක් ආකාසානංචයතන. ඉතින් අනන්තෝ ආකාශය පැත්තකින් හිටන් ඉස්සර ආකාශයක් මම වාගෙන බලාගෙන හිටන් ඔය අහසක් වගේ දැක්කම කියනවා මං ආකාසානංචයතන කියලා. ඒකයි. සහැල්ලු වෙලා එකිනෙක අත්තරි යනකොට අරමුණු අත්තරිලා යනකොට ස්පර්ශ වෙන්නේ නැහැ. ආපෝ ධාතු ස්පර්ශත් නැහැ. තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව හතරෙම ස්පර්ශ නැතුව යනවා. ස්පර්ශ නිරෝධ වෙනකොට විඥාන නිරෝධ වෙනවා එතන. විඥාන නිරෝධ වුණාට පස්සේ ලෝකයේ අල්ලන විඥාන, සතර ධාතු අල්ලන විඥාන නැහැ. ඒතර ආකාශ ධාතු අල්ලනවා. ආකාශ ධාතු අත්තරපුවාම. එතන ගියාම ආලෝක ධාතුව මුල් කරගෙන විඥාන ධාතුවට යනවා. දැනෙනවා විතරයි. අනන්ත දැනීමක් තියෙනවා. දැනෙන්නේ ආකාශයක් නෙමෙයි. ඒක දකින්න අත්දකින්න එතෙන්ට යන්න ඕනේ. ආකාසානංචයතන ගිය කෙනාට තමයි විඥානංචයතන අරමුණු වෙන්නේ. අනික කෙනාට කිව්වට තේරෙන්නේ නැහැ. ඒකයි වෙන්නේ. එතෙන්ට ගියාට පස්සේ දැන උත්සාහයේ වීර්ය ප්‍රසාරණයක් නෙමෙයි තියෙන මනස. මේක ඇත්තක් නෙමෙයි හේතුඵලයක්. උත්සාහයේ වීර්ය ප්‍රතිඵලයක්. මේ නිරන්තරයෙන් කරන උත්සාහයක් වීර්යය නිසානේ මේ ආකාශයක් වශයෙන් දැනෙන්නේ. ඒ උත්සාහය ගැතරම කොච්චර සාර්ථක ප්‍රණීතද? අනසාන්තිය ප්‍රේතේ විදානියට ආයි අරමුණු. ඒකත් අත්හැරලා ගියා. මේ ආකාසානංච නිරෝධේ විඥානංච නිරෝධي ලබන්නා වුණා ඊළඟ අසංකත වුණා ඒ ටික. ඒ ටික හදන්නෙත් නෑ. ආකින්චඤ්ඤයතේ පොඩ්ඩක් ඉදිරි වෙනවා අන්තිම දැනීම පොඩ්ඩක්. ඒකත් නිවන නෙමෙයි. ඒකත් උත්සාහයේ විරි ප්‍රතිඵලයක් කියලා දකින්න නිරන්තරව කරනවා. ඒක දකින්න ඒ උත්සාහයේ විරියත් අරපුවාම. ඒකෙ තිබෙන විඥානංච සංඛාරات ඉවරයි. ඒ මනෝ සංඛාරයත් අත්තරනම ආන්දයින එකකින් අඩු වෙලා යන හැටි. ඊට පස්සේ දකින්නවා මේ වේදනා සංඥා කියන මනෝ සංඛාර නිස්පාදනය කරගෙන ජීවත් වෙන හැටි. නිස්පාදනය කරනවා ගෙවිල යනවා. ජීවත් වෙනවා ආයි නිස්පාදනය කරනවා. ආයි පොඩ්ඩක් නැගිලා එනවා. නතර කරන්නේ ආයි ගෙවිල යනවා. ආයි නිස්පාදනය හුස්ම කරේලට තරහ වෙලාවක් ඔකට යනවා කොච්චර හරි. ඉතින් කොච්චර හරි කරනවා. දැනියෝ නිස්පාදනය කරනවා. නිස්පාදනය කරනවා ගෙවිලා ගියා. මොකද හේතුවෙන් ඵලයක් ඉපදෙවුවා. හේතුව ගෙවිලා යනවා ඵලය ගෙවිලා ගියා. ආයි හේතුව වශයෙන් ජීවත් වෙන්න ඵලයක් ඉපදෙවුවා. ආයි හේතුව වශයෙන් දැනීම පහළ වුණා. ආයි ගෙවිලා ගියා. එහෙනම් මේ දැනීම කියලා කියන්නේ මනෝ සංකාර වේදනා සංඥා මනෝ සංකාරික උතන. මනෝ සංකාර කියන්නේ හරියක් නැති වැඩක් නැති දෙයක් නේද? උත්සාහය වීර්ය කරන දුකක් නේද? එතෙන්දී ඒක තේරෙනවා. අල්ල අනාරේ භාවනාවේදී ඒක යථාර්ථය දැකලා ගියේ නැති නිසා ඊට වඩා මේක හොඳයි ඉන්නේ. අල්ලගත්තා. ඊට ඊහාරමුණ දැක්කම ඊට වඩා මේක හොඳයි කියලා අල්ලගත්තා. අන්තිමට ජීවිතය හොඳයි කියන අරමුණේ ඉඳලා තමයි ඔක්කොම කළේ. එහෙනම් නේව සංඥා නා සංඥා තියෙන හැල ෆයින්ඩ් බෑ. මොකද ජීවිතය හොඳයි කියන පරමාර්ථයේ ඉන්නේ. ජීවත් වීම නරකයි කියන ජීවත් වීම වැඩක් නැහැ කියන එකට බහිඳ විදිහක් නැහැ. බහිඳ විදිහක් නැත්නම් මොකද? ඒකෙන් ජීවිතය පිළිබඳ දෘෂ්ටි අරින්නේ අවිද්‍යාව විදිහේ නෙදෙන්නේ. ඒ තියෙන්නේ පංච නීවරණ කිල්ල සුද්ධ කරලා තැන්. ඒක ගාක් මෙහා. කිරිටි හේදක් උපක්‍රමයේ හොදනවා කියන්නේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වැනි අනුස්සති භාවනාවක් අරගෙන. කිරිටි හේදක් වැනි ලෝභ කිලිටි, ද්වේෂ කිලිටි, මෝහ කිලිටි සුද්ධ කරන්නේ. දැන් ලෝභ දේශ මොහ සුද්ධ කරලා ඉවරයි ප්‍රථම අධ්‍යයනට යනකොටත්. එතෙන්ට යනකොට සුද්ධයි. ප්‍රථම අධ්‍යයනට යනකොට තියෙන අලෝභ දේශ සමෝහය. ඉතින් ලෝභක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කරන මාර්ගය තමයි යථාර්ථයෙන් දැක අත්හැරගෙන යන්නේ. හේතුඵල වශයෙන් ඒක දකින්නවා, ඒක දුක දකින්නවා. වේද ගොඩනගන තියෙන වෙහෙත දකින්නවා. ඒක අත්හැරපුවාම ලබන ඊළඟ සාන්තියට වැටෙනවා. ඒක ඊළඟ ධ්‍යානෙ ඉන්නවා. කොහොම යන්නේ? අත්දැකීම යන්න ඕනේ. ඒකට යනවා කියලා අපි අමුතුවෙන් ඉගෙනගෙන යන්න බෑ උතෙන්ට. ඕක එකිනෙකට අරමුණු වෙන්න ඕන. ප්‍රථම අධ්‍යායයට ගිය කෙනාට ද්විතිය අධ්‍යායන අවස්ථාව අරමුණු වෙනවා. එතෙන් ගිය කෙනාට තෘතිය අධ්‍යායන අවස්ථාව අරමුණු වෙනවා. එතනින් චතුර්ථ අධ්‍යායයට අරමුණු වෙනවා. චතුර්ථ අධ්‍යායයට ගිය කෙනාට ආකාශය අරමුණු වෙනවා. ඒක අපි හිතා ඉන්න ආකාශය අපි දන්නේ. අපිට අරමුණක් වෙන්න විදිහක් නැහැ. මොකද අපි නොදන්න
මේ නොදත් දෙයක් කොහොමද අරමුණු කරන්නේ? ඉතින් ඔය ආකාසානංචයතන කියන එක නෙමෙයි අර ආවසර බ්‍රහ්මය හැමීම. ඒක වෙනම අංශයක්. ඒක චතුර්ථ ධ්‍යාන ලෝකේ හා සම්බන්ධ එකක්. ඔය ආකාසානංචයතන කියන එක ඊට වඩා අමතර එකක්. ඔව් ආර්ය පියවර යන්නේ ඔය හැම එකකින්ම මේක හේතුවේ ඵලයේ දකින්නවා. මේක ගොඩනැගෙන හේතුව දකින්නවා. හේතුව දක්වා හේතුඵලයක් හැටියට දකින්නවා. හේතුඵලයේ ආසේ යමක් කියලා නිරන්තරයෙන් ගොඩනගෙන හේතුවේ නිරන්තර ඵලයේ බව දකින්නවා. මේ ඵලයේ කවදාවත් නිරන්තරව ගොඩනැගුවේ නැත්නම් පවතින්නේ නැහැ කියලා දකින්නවා. නිරන්තරව ගොඩනගන උත්සාහයක් වීර්යයක් මනස කරනවා නේද කියලා දකින්නවා. මේ මනසේ කරන උත්සාහය වීර්ය නැවැත්වුවොත් ඒ தත්ත්වේ නැති නිසා. ඒ தත්ත්වේ ලැබෙන්නේ නැහැ කියලා දකින්නවා. නමුත් ඒක අත්හරින්න හිතෙන්නේ නැහැ කියලා ආසයි කියලා පේනවා. ආසා නිසා ගොඩනගන බව දකින්නවා. එනවා අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා මේ විහෙත විදගෙන ගොඩනගන බව එතෙන්දී පේනවා. ආර්යයන් ඒ ක්‍රමයේද. අනික් කෙනෙකුට එහෙම නෙමෙයි. එතෙන්ද ගියාම ඊට වඩා සාන්ත එකක් තියෙනවා. ඒක අනික දකින්නවා. ඊට වඩා සාන්තික ඊළඟට පේනවා. ඒක ඊට වඩා සාන්තයි නේ කියලා දකින්නවා. ඉතින් ගියාම මොකද ඒගොල්ලන් මාන්නෙකුත් ඇති වෙනවා. උඹලා ඉන්නේ පල්ලෙහායකේ වන් ඉන්නේ උඩේකේ. උඹලා සාන්ත එකක් මට හම්බෙලා තියෙනවා. එහෙම කියන මාන්නයක් ඇති වෙනවා. ඒක මාන වෙන එකක් නෙවෙයි, මාන උද්දච්චරණ එකක් නෙවෙයි. ඉතින් මාර්ගඵලලාභීත්වයේ ස්වභාවය වෙනයි. මාර්ගඵලලාභියා ධ්‍යාන ලැබනකොට ලබාගෙන යන ක්‍රමය වෙනයි. අනාදී ධ්‍යාන ලබාගෙන යනකොට යන ක්‍රමය වෙනයි. ආර්ය යනකොට යන්නේ මේිට වඩා ඒකේ ගිනි අඩුයි. ඊට එහා එකේ මේිට වඩා ගිනි අඩුයි. ගිනි ඇති එකක් දැකලා යනවා නෙවෙයි. අනාර්ය දකින්න. ඊට වඩා අනික සුවයි. ඊට වඩා අනික සුවයි. සුව හොයාගෙන යනවා. ගිනි අඩු එක හොයාගෙන යනවා ආර්යය. සුව වැඩි එක හොයාගෙන යනවා අනාර්යය. ගිනි අඩු එක දකින්න හැකියාව ගිනි දකින්නටම බෑ. ගිනි දැක්ක කෙනාටයි නිවන දකින්න නිවනේම යන්නේ. ඒ වෙනස දකින්න ඕනේ. දැන් අපි උපමාවක් අරන් බලමු මෙන්න මෙහෙම දෙයක්. යම් කෙනෙක්ගේ දරුවෙක් හදාගන්න හිතෙනවා මේ තමන්ගේ දරුවෙක් හදාගන්නවා දෙමව්පියෝ. දරුවා නිසා විඳින සියලුම වේස දුක කරදරේ. ඒ අම්මා තාත්තලා ගානක් කරන හරි සතුටක්. මේ කොලා චූ කළා ඉක්මන් කරලා ඉන්න කියලා කෑ ගන්නවා ඒක සාන්තුකෙන් කියන්නේ. ඒක කිසිම අහිත කනහාවක් නෑ. ඒ පුතා කක්ක දානවා ඉක්මන් කරලා ඉන්න කොහෙද කියලා කරන් කියලා හරි ආදරෙන් කෑ ගන්නේ තමන්ගේ දරුවාගේ කක්කා ටිකක් අම්මට තාත්තලා හරි ලොකු දෙයක්. ඒ තරම් ආසයි ඒකක්. දැන් අර ඔක්කොම දුක වැහිලා. කවුරු හරි මේ ද්‍රවිඩ ළමයි කියනහලා කියනවා. මේකට අම්මයි තාත්තා දෙන්නා මරලා. මෙන්න මේක සදාගන්න ඉන්න. කියලා දීලා යනවා. දැන් මොකක්ද කියන්නේ? අර තමන්ගේ දරුවා ගැන තියෙන ආදරේ කතා කරන විස්තර ඔක්කොම දැන් පේනවා ළමයාගේ පන්න උඩ. හදාන්නම සිද්ධ වුණොත් යම් නීතියක් පිට. නීතියේ දඬුවම අකසෙන් හරි හදාගන්න කියලා නියම කළොත්. කොයිතරම් අමාරුවක් වෙයි. හැරෙන පෙරලෙන කෑ ගහන මල මුත්‍රා පහ කරන බඩගින්නේ කෑ ගහන හැම වෙලාවකම. නොදකි මේ මලවදී. මහා කර්මයක් අපිට බල දුන්නේ. ඔබට කියන්නේ කොච්චර හරි. කොයිතරම් අකමැතිද කරන්නේ. කොච්චර වෙනසක් තියෙනවද? දැන් අපිට කිව්වොත් දාඩිය තෙල් කුණු ගඳ ගහනවා ඉක්මනට නාගෙන පිරිදු වෙන්න වගේ කවුරුවා කියන්න ඕනේ හරි කැමැත්තෙන්ම ගිහලා හොඳ වතුර ටික ආගන්න ඕනේ ගිහලා සතුටෙන් නාගෙන අර කුඩු ඔක්කොම සතුටෙන්ම අතුල්ලාගෙන සුද්ධ කරගෙන අඳුර සෝදාගෙන වේලාගෙන ඇවිල්ලා ඇඳගෙන අපිම හැද බලනවා හොඳ වතුර ටික කාලෙකින් හම්බුනේ ෂෝක් එක නාගන්න ඇවිල්ලා කියනවා ඔය ඉන්න කොහේ හරි මල මුත්‍රා දාගෙන ඔය හිඳන මංසියෙක් වැහලා ඉන්නවා අන්නර මංසියා දිහින් අරගෙන හොදාගෙනවට කොච්චර සන්තෝෂද කිව්වොත් එහෙම දැන් මොකක් කියයි ආගි ලස්සන නිල් කැටේ වගේ වතුර ටික මම මෙහා නාවාගෙන ආවා කියලා කියයි කාගේ හරි අනපනක් පිටින් ඔකේ බැරි කොට කරන්න එහෙම සිද්ධ වුණා ඉදකින් ගන්ධාසාරේ මේ කාලකන්නිය කීතරක් කිය අසුල්ලා ගන්න අත තියන්න කැමතිත් නැහැ දැන් නම් හරි සුද්දාගේ සතුටු වෙයි ඒ සතුට එකක්වත් තියෙනවා
මේ මමත්වයේ වටිනා දෙයක් තියනවා කියලා අල්ලාගත්ත මේ දෘෂ්ටියත් එක්කලා නේද ඔක්කොම කරන දුක සතුටටපත් වුනේ. සතුටේ විඳි. දුකෙහි දුක දැක්කේ නැහැ. වෙහිලා තියෙන උතන. දැන් දුක්ඛාරිය සත්‍ය දැකලා නැහැ නේද? අපි දුකෙහි දුක දැකලා නැහැ. දුක වෙහිලා. මෙන්න මේක තමයි එතන තියෙන වෙනස. අපි දුක දකින්නවා කියලා ඉන්නවා දුකෙහි දුක දකින්නේ යම් කිසි වැඩක් කරනකොට ඒ වැඩේ වැඩක් නැති එකක් හරයක් නැති එකක් කියලා දැක්ක දවසට අන්න එදාට ඒ සඳහා කරන්න තියෙන සියලු වැඩ පිළිවෙල වැඩක් නැති හිස්තියක් කියලා දුකයි කියලා දකින්න අන්න එදාට මෙන්න මේකෙන් දුකෙහි දුක දකින්න ඕන දුක හැම වෙලෙම ආස්වාදයකින් වහලා හිටන් සතුටක් කරලා තියෙන ප්‍රියමනාපයක් කරලා ඒක දුකක් කියන හැඟීමක්වත් ගන්න දෙන්නේ නැහැ ඊට දැන් බැරි වෙලා හරි මේ ලෝකේ අනික කාටවත් මල මුත්‍රා කරන්න ඕනකමක් නැහැ මට විතරක් සිද්ධ වෙන මොකක්ද අනික කාටවත් එහෙම ප්‍රශ්නයක් නැන්න මගේ අගින් විතරක් මල මුත්‍රා යනවා නම් එහෙම දැන් තමන්ට කොයිතරම් අමාරුවක්ද නේද දැන් අපිට ගණන් නැතුව තියෙන්නේ මොකද ඒක සාමාන්‍ය දෙයක් වෙලා හැබැයි වැඩක් නැති දුකසේ පරිහරණය කළ යුතු දුකසේ පෝෂණය කළ යුතු කය හරි වැදගත් දෙයක් වෙලා තියෙන්නේ මට හිතලා අනිකුත්ත් එහෙම දැන් මෙතන අපි නොදැනුවත්ව මොනවද ඇතිලා තියෙන්නේ අනිකට හින ගැහුවා මට හින ගැහුවට කමක් අනිකලට කෙනයි කරදරේ වෙන්නේ එහෙනම් මට ප්‍රශ්නයක් දැන් අපිට නොපෙනෙන දූෂිතාවයක් නෙමෙයි දුක මට විතරක් නම් තමයි මට ඉවසන්න බැරි. අනිකලත් ඒක එහෙම නම් මට කමක් නැහැ. දැන් ඔතන නෙවෙයි ඔගේ තියෙන්නේ. දැන් ඔක්කොම එන්නේ පාට වැටෙනවා එක කිතුරු වෙලා. දැන් ඒකට මොකද හිතුවේ? මගේ අංගෙ ඉතලා පාට වැටෙන්නේ. අනිකෙන් එන්නේ ඉතින් රූප හරි ලස්සන වෙලා. මොකද මට විතරක්. දැන් හරි අමාරුවක් අතුරු කපියෙනවා. අනිකේ තවන්ට වලහලු වෙලා යනවා නම් එහෙම. තවන්න සතුටක් වෙලා ත්‍රිවිධ තියෙන්නේ. දැන් මේ හුඟා දුරට ලෝක සත්‍යය සතුටු වෙන්නේ හෝ දුක් වෙන්නේ. සමාන තියෙන ප්‍රශ්නෙත් එක්කලා අනිකට තියෙන සම්බන්ධයෙන් තමා තරංකාරීව මුල් වෙන දඟල මුල් වීමත් එක්කලා. ඒතර මෙතන අපිට නොපෙන්නේ පැත්තක ආස්වාදයක මුලාවක් කොච්චර වැදිලා තියෙනවද? මුලාව නිසාම ලෝක සත්‍යය පෙළඹෙනවා. ඒ මුලාවෙම එක්තරා කොටසක් අපි නොදැනුවත් වෙන්නේ නැහැ. වැරදි පෙළඹෙන්නේ ඒ වගේ. ලෝකේ අල්ලා ගන්න පෙළඹෙන්නේ ඒ වගේ. අනිකට හොඳ නම් මටත් මොකද? ඕකෙන් තමයි පටන් ගන්න. මුල් කාලේ හොරකම පටන් ගත්තේ අනුන්ගේ දේවල් ගෙනහලා ගැප් කරන්න පටන් ගත්තේ ඔය කතාව තමයි. එකේ කරපුවාම එයාට හොඳ නම් මටත් මොකද? මාත් කරනවා. අන්නේ තත්ත්වෙටපත් වෙනවා. ඒ ක්‍රමයට තමයි ලෝක සත්‍ය ක්‍රමක්‍රමයෙන් දූෂ්‍ය වෙන්නේ. ඉතින් අපිට නොපෙන්නේ එක්තරා විදිහක හැඟවුණු එක්තරා මායා ස්වභාවයක හැටි. මුලාවේ ස්වභාවය. ඉතින් මේ නිසා දුක්ඛාරිය සත්‍ය දැක්කයි කියලා හිටියර දුක්ඛාරිය සත්‍ය දකින්න නැති ඔන්නතන වැහිලා. පෙනිපෙනී තියෙන දුක වැහිලා තියෙන නිසා අනාදි සංසාරයේ වටන් අධ්‍යක්ෂන්නේ. අධ්‍යක්ෂේ නැත්නම් මොකද? ඒක වටිනා දෙයක් කියන දෘෂ්ටි අයින් කරන්න තිබෙච්ච. යථා ධර්මයේ හම්බ වුණේ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බැලිය යුතු. ඒ ධර්මයේ හම්බ නොවිච්ච නිසා ඒකේ ඇති தත්ත්වය වැටහුනේ නැහැ. කවදා හරි ඇති தත්ත්වය වැටහුණා නම් එදාට තිබිච්ච වටිනාකම වහිනවා. වටිනාකම වැස්ස ගාව මොකද වෙන්නේ? ඒ සඳහා අර අමතක කරලා හිටව දුක ඉතා පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒක බරපතලකම එතකොට වැටහෙනවා. අර තමන්ගේ දරුවා හදන එකේ දුක දැවුන්නේ නැහැ. අනුන්ගේ දරුවෙක් හදන්නාම ඒක මහා ලොකුට දැවුනා. ඇති වෙන වෙනද? යම් කිසි කම්කරුවෙක් දවසේ ගතමනාව හොයාගෙන ජීවත් වෙන කෙනෙකුට මහා කොන්ක්‍රීට් ටිකක් ගිනි අවුවේ දාන්න වෙනවා.
අර සිමෙන්ති ගාගෙන හරි අමාරුවෙන් දාඩිය මුගුරු පෙරාගෙන අතපය වන වෙනවා. ඒ තරම් හරි අමාරුයි මගහැරලා යන්න හදන්නේ දැන්. අර කම්කරු වැඩ කරන තැනින්. යන කට්ටිය ඵලයල ඉන්න කට්ටිය හිටපල්ලා කියවහම කට්ටිය තියාගන්න. හොඳට වැඩ කරන්න පුළුවන් කට්ටිය. හරි ඉතින් අපි තමයි හැමතැනම කොටු වෙලා ඉන්නේ අහු වෙලා ඉන්නේ කිය ඉන්නකොට කියන යකුබලා තියාගත්තේ නිකන් නෙමෙයි. අද එකන 4 ගුණයක් පරිගය වුණා. දැනුම් දීලා තියෙන්නේ එහෙමයි. ඔක නෑ ඉහිය මලක් තිබුණා හරි සන්තෝෂයි. දැන් සන්තෝෂයෙන් කරන්නේ කොහොමද? අර ගිනි යවුවේමයි. අර දිවින්තියන් ඉල්ලමයි. අර වෙහෙස මහන්සියමයි. වෙන වෙන ගානේ සන්තෝෂයි. මොකද? දවස් 4ක වැඩි එක දවසක. ඉක්මනට යන්න අතුලාම වැඩේ කරලා ඉවරයි. දැන් මොකද කරන්නේ? දාඩිය මුගුරු පෙරාගෙන හරි සන්තෝෂයෙන් වැඩ කරනවා. දැන් දුක නෙමෙයිද විඳින්නේ? දුක වැහිලා නැද්ද? අර ආස්වාදගෙන දෙන මුදල් ලැබෙනවා කියන වචනෙත් එක්කලා දුක වැහුණා. මෙන්න මේ වගේ මේ ජීවිතයේ පවතිනවා කියලා අපි සන්තෝෂ වෙනවා ඔන්න ඔයගේ ආත්ම ලාභයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි වටිනවා කියන දේ හැක ගැනීමට වටිනවා කියන දේ එකතු කරගන්න ඒ තුල ජීවත් වෙන්න තියෙන මානසිකත්වය නිසා අර දුක වැහිලා. ඒක විඳිනවා සැපවාසි. සැප හොයාගෙන දුක විඳිනවා. මෙන්න මේක කවදා හරි අත්හැරින්න. හරයක් නැති දෙයක් කියලා දැක්කදා. වැඩේ ඉවර කරන්න ලැහැත් වෙනකොට මෙන්න උඹලා දෙන සල්ලි කියලා අවලංගු සල්ලි හෙපෙන්නව මොකක් වෙයි? ඒ මොහොතේ වටන් කා කියන්න පටන් ගන්න. දෙකින් මෙච්චලා කරු මහන්සි. මේක අපි රැවැත්තුවා. ওই විදිහට පටන් ගන්නවා දැන් සෑහෙන අමාරුවක් ගැන කිය. කිසි වටිනාකමක් නැහැ මේ අවලංගු සාහිතිනේ අපිට දුන්නේ. දැන් මෙන්න මේ වගේ දෙයක් වෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ වටිනවා කියන දෘෂ්ටියත් එක්කලා. වටිනවා කියන දෘෂ්ටියෙන්නේ නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටියත් එක්කලා. අවිද්‍යාව නිගමනිත එක්කලා. නොවටිනවා කියලා දකින්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන විද්‍යාව නිගමනිත එක්කලා. වෙන ක්‍රමයකින් නෑ. ඒක හරියට දවස් ගානේ මෙනෙහි කරන්න විද්‍යාව ටික ටික නැగిලා එනවා. නැගෙන්න අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට පේන්න පටන් ගන්නවා. ඒකමයි මාර්ගය. තව අමුතුවෙන් කරන්න දෙයක් නෑ නිවන් දකින්න. එතනින් එන තීරණය තුලින් සියල්ලම සුද්ධ කරගෙන යනවා කෙරවලට. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. දැනගෙන හිටියක් නැතත්. වචන වශයෙන් ඒවා නම් දැනගෙන හිටියක් නැතත් වැඩෙන්නේ ඒකයි. මූල ධර්මයේ හරියට ගියොත් ඔය ටික සිද්ධ වෙනවා. ඉතින් ඒම සාන්තයි ඒම ප්‍රණීතයි කියලා කියන්නේ මොකද්ද? ඔන්න ඔය රාගක්ෂයක් ඇද්ද, ද්වේෂක්ෂයක් ඇද්ද, මෝහක්ෂයක් ඇද්ද? අන්න ඒක දැනගන්නේ කොහොමද? පෙර සහ දැන් තියෙන තත්වය ගැන පරිශීලනයක් කරලා තමන්ම වෙනස බලන්න ඕන. වැටහීමත් අනුව පෙර මහා වටිනාකමක් තිබුණා කියලා හිතා අසාර දෙයකට වැඩක් නැති දෙයකට නේතික යන්තරමක් වැටුණා නම් ඒ තරමට ඒකට ඉච්ච ඇල්ම සහ ඒක ලබා ගැනීම සඳහා කරන තරංකාරී ගැටීම නතර වෙනවා. ඒ නතර වෙච්ච මට්ටමට ඔහු වෙනසක් දකිනවා. පෙර මට ඇලීම නිසා හටගත්ත ගිනි 1000 කොච්චරද? ගැටීම නිසා හටගත්ත ගිනි 1000 කොච්චරද? දැන් ඒකෙන් කොච්චර නිවි ගියාද? ඒක කොච්චර සාන්තද? ඒක කොච්චර ප්‍රණීතද? අන්නේ ටික දකින්න. ඒතකොට දකින්නවා. අරමුණ තිබ්බ තැනක් ලෝකේ තියෙනවා. රූපේට හිත තිබෙන්නේ නැහැ, වේදනාවට හිත තිබෙන්නේ නැහැ, සංඥා සංකාර විඥාන කියන හේකිලා හිත තිබෙන්නේ නැහැ. ඒවට අයිති නැති. ලෝකෝත්තර නිවන කියන්නේ. රූපත් නොවන, වේදනාත් නොවන, සංඥාත් නොවන, සංකාරත් නොවන, විඥානත් නොවන. පෙර විඳපු ගිනි නැති බව. පෙර දුක් ගින්නක් වින්දා දැන් ඒ දුක් ගින්න 10 නැහැ. ඒක කොච්චර සාන්තද? තියෙන හිතේ මැන්නේ අත්හැරිච්ච හරිය තියෙන ස්වභාවය. තියෙන හරිය නෙමෙයි සාන්ත. තියෙන හරිය තව ගිනි කරදර. අත්හැරිච්ච හරියයි සාන්ත. ඔන්න ඔය ටික දකින්න ඕනේ. සම්පූර්ණ අත්හැරීම කොච්චර සාන්තද කියලා එතකොට වැටහෙනවා. එතකොට ඉතුරු හරියත් අත්හැරීගෙන වැඩිගෙන විදිහගෙන යනවා ඒක අසාර බව දැකලා. ඕකේ අන්තිම කෙලවට ආවම හරියත් වෙයි. යන්තනක යම්තරමක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහක් තිබුණා. ওই ස්කන්ධ පහ උපාදානය කරගෙන හිටපු සියලුම බලාපොරොත්තු අත්හැරලා යන දවසේ ඉදයි. එදාටයි රූප නිසා හටගත්ත වේදනා සංඥා සංකාර විඥාන නිසා හටගත්ත යම්තාක් ඇලීමේ ගිනි ගැටීමේ ගිනි මුලාවේ ගිනි තිබුණා නම් 10 තිබුණා නම් සියල්ල සංසිඳී ගියේ. අන්නේ සංසිඳිලා ගියා නම් ඒ අන්නේ සාන්තිය නිවනේ මෙලෝ වශයෙන් සෝපරිශේෂ නිවනේ පූර්ණත්වය. එදාට දකින්නවා.
විපාකස්කන්ධයේ නිසා හටගන්න දුක කලක කාව ඉවර නැහැ. ඒක පූර්ණ දවසක් එනවා අනුපදිශේෂ නිර්වාණ ධාතුව කියන දවසට. ඒක වල දැල් ලබන්න බෑ. මේ කය තියෙනකන් රූපයෙන් නිදෙන්න බෑ. මේ හිත තියෙනකන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥානයෙන් මිදෙන්න බෑ. ඒ ටික තියෙනවා සම්බන්ධයි. මේක සදාකාලික නැහැ. මේකට ආයුෂක් තියෙනවා කාලයක් තියෙනවා ඉවර වෙනවා. යම් කිසි ප්‍රතිසන්දියක ආපු ආයුෂක් තිබුණා නම් ඒ ආයුෂේ අවසානයේ මේක අවසానයි. එදා වෙනකන් විඳින්න තියෙන දුකක් මිසක් ඒක සැපක් නෙවෙයි මේ තියෙන එක දැකලා ඉවරයි. ඒ ටික එදා වෙනකන් විඳිනවා ජීවත් වෙලා ඉන්නකන් අත්හරින්න තියෙන රාග දේශ මොහ නිසා හටගත්ත ගිනි අත්හරින්න. අත්හැරපු හැටි නිවන දකින්න ඒක නිකන් සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියලා. අනුපදිශේෂ නිර්වාණ ධාතුව තේරුම් ගන්න තියෙනවා. ඒක මේ මරණයේ අවසානයේදී ඉන්මතු වල රූප සහ වේදනා සංඥා සංකාර විඥානික සම්බන්ධය කෙලවර වෙච්ච ඒ නිසා තිබිච්ච බල ඉවර වෙච්ච දවස වෙන දවස. ඉතින් පස්සේ සියලුම දුකෙන් නිදහස් කියලා දැකලා ඉන්නේ. ඔය යදිදන් සබ්බ සංකාර සමතෝ. සාන්ත වශයෙන් දකින්නේ ජීවත් වෙලා ඉන්න හරිය තියෙන ටිකම නෙමෙයි. සියලුම කොටස. නිවනට ඇති සියල්ල. සියලු සංකාර සමත වෙන දසයි සාන්ත ප්‍රණීත. පූර්ණ නිවනට හිත තිබ්බ. අනුපදිශේෂ නිර්වාණය. අන්න ඒකයි. අනුපදිශේෂ නිර්වාණයට හිත තිබ්බ. එයින් මෙහාට නෙමෙයි. එක්තරා විසුණු වහන්සේ නමකින් අහනවා. "ඇවැත්නි ඔබ වහන්සේ මේ පැවිදි වුණේ සීල විසුද්ධිය සඳහාද?" නැත ඇවැත්. එහෙනම් ditthi විසුද්ධිය සඳහාද? නැත ඇවැත්. එහෙනම් කාංකා විතරන විසුද්ධිය සඳහාද? නැත ඇවැත්. එහෙනම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? නැත ඇවැත්. එහෙනම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? නැත ඇවැත්. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? නැත ඇවැත් කිව්වා. ඉතින් සීල විසුද්ධිය සඳහා දාපුවා නෑ කිව්වා, චිත්ත විසුද්ධිය සඳහා දාපුවා නෑ කිව්වා. ඔය ආදි වශයෙන් එකක්වත් සඳහා නෙමෙයි කිව්වා. එහෙනම් මොකටද? මොකක් බලාපොරොත්තු වෙනවද මහණු? අනුපාදාය නිර්වාණය යමක් වේ දෙය සඳහා. ඒ කවද්ද හම් වෙන්නේ? මේ ජීවිතේ නන් නෙමෙයි. මේ ජීවිතේ ඉවරයි දවසකයි. අන්න ඒක බලාපොරොත්තු වෙයි පැවිදි වුණේ. දැන් ලෝකේ පැවැත්ම තුළ කිසිම පැවිද්දක් බලාගෙනව පැවිදි වුණා නෙමෙයි. කිසිම සාන්තියක් මේ පැවැත්මේ විදින සාන්තියක් බලාගෙන පැවිදි වුණා නෙමෙයි. විදින සුවයක් බලාගෙන පැවිදි වුණා නෙමෙයි. විදින සුවයක් යමක් ඇත්නම් නොදන්න කම නිසා විදින සුවයක් නිසා. යථාර්ථය දැකලා නැහැ. එහෙනම් සුවය යමක් වේද? සියල්ල සියලු ආකාරයෙන් කෙලවර වුණා නම් ලෝකේට ඇති සියල්ලෙන් මිදුණා නම් සියල්ලෙන් අත්හැරි කෙලවර වෙච්ච දවසටයි පූර්ණ නිදහස. එදාට රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංකාරත් නැහැ, විඥානත් නැහැ. එහෙනම් ගතත් නැහැ, හිතත් නැහැ. ඇසත් නැහැ, කනත් නැහැ, නාසයත් නැහැ, දිවත් නැහැ, කයත් නැහැ, මනත් නැහැ. එහෙනම් ඒතකොට තමයි දකින්නේ මේ ඔක්කොගෙම දීලා තියෙන වෙහෙසක් දුක. ඒක ගොඩනගලා තියෙන අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් ගොඩනගපු සියල්ල කෙලවර වෙච්ච දාට ওই ටික ඔක්කොම නැහැ. එහෙනම් නැති උනේ මොකද්ද? අවිද්‍යාවෙන් ගොඩනගපු දුක්ඛන්දරාව නැති වුණා මිසක් වෙන එකක් නැති වෙලා නැහැ. යම් තැනක දුකක් නැද්ද? ඒයි නේසුවයි. මේ ආරි විනේසුවේ. අන්නේසුවේ බලාගෙන කිව්වහම ඒකයි සාන්ත, ඒකයි ප්‍රණීත. හිතේට හිත තියන්න ඕනේ. එතන හිත තිබ්බහම බලා ඉඳදී වැටිච්ච සරමත, වැටහිච්ච සරමත. අත්තරින් වැලි මිදින් නිදහස් වෙනවා. නිරෝධේ කරා අනුපූර්ව යනවා. ඒකයි කරන්නේ. ඊට පස්සේ මාර්ගය බලන්න විස්තර අහගන්න දෙයක් නැහැ. ඒ සියල්ලම මතු වෙලා එනවා. නිවැරදි ආනාපාන සති භාවනාව නම් හොඳ දේ ආශ්‍රය කිරීමත් නරක දේ පහ කිරීමත් ආනාපාන නිසා බව අසා දැනගත්තෙමි. බුදු පියාණන් වහන්සේ වස් 3 මාසය තුල ආනාපාන සතියෙන් වාසය කළා. කළ නිසාද දැනගත්තෙමි. මාහට ඇති ගැටලුව නම් පහ කිරීමට කරන සිතුවිලි බුදු පියාණන් වහන්සේට තිබුණාද? බුදු පියාණන් වහන්සේගේ ওই කාරණේම අහලා තිනවා. බුදු පියාණන් වහන්සේගේ ආනාපාන සතිය අනිත්‍ය වලන්නා ආනාපාන සතිය දෙකම එකක්ද කිය. බුදු පියාණන් වහන්සේ අත්හැර උදේ ප්‍රතිවේක්ෂා කළා. ඒ උන්වහන්සේගේ ආනාපාන සතිය. පෙරමට මෙබඳු දේ තිබුණා.
ඒදී අත්හැරියා කොච්චර සාන්තද ප්‍රණීතද. උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. සාක්ෂියාහ හික්මෙන කෙනා තියෙනදී අත්හැරගෙන යනවා. යථාර්ථය දැනගෙන. හික් මුණ කෙනා පූර්ණ කරගත්ත කෙනා. එයා මොකද කරන්නේ? අත්හැර උදේ ප්‍රත්‍යවේක්ෂා කරලා හතුතු වෙනවා. පෙර මට මෙවදු දේ තිබුණා. ඒ දේ මෙහෙම අත්හැරියා. ඒ උන්වහන්සේගේ ආනාපාන. ලැබූ ආනාපානී ප්‍රත්‍යවේක්ෂා කිරීම ප්‍රත්‍යවේක්ෂා ඥානය. නොලැබූ දේ වඩා ගැනීම සම්මා වායාමයේ මුල් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිීමේ ක්‍රියාවලිය. දැන් පුතඥ බුද්ධලිය කෙතන පටන්ගෙන මාර්ගයට ඇවිදිලා සෝවාන් සකෘදාගාමි අනාගාමි තෙල්කා වඩන්නේ. සමාහත අතරින්ද තියෙන හරිය බල බල අධ්‍යක්ීම් ලබ ලබ අත්හැරගෙන යනවා. වඩන ආනාපාන සතිය තමයි ඒ අයිට තියෙන්නේ. වැඩි ආනාපාන සතිය කියන ප්‍රත්‍යවේක්ෂාව තමයි අරිහතුන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් තියෙන්නේ. තියෙන වෙනස ඕකයි. අන්න ඒකයි. අරිය විහාරය, බ්‍රහ්ම විහාරය, තථාගත විහාරය කියනවා කිව්වේ ඒක ආනාපාන සතියට කිව්වේ ඒක. ඉතින් අපි දකින්නත් ඕනේ. මම මෙච්චර අත්හැරලා තියෙනවා. මගේ මෙච්චරක් ඇරිලා තියෙනවා. ඉවරද? තාමර කොච්චර අරින්න තියෙනවද? ඒ හරියට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. අරින්න හරියක් තියෙනවා. අන්න ඒ ටික අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් ඔහු ඉතින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අරින්න වැඩේ කරන්න ආනාපානයි. අත්හැරලා ගියහම කලේ තුසියල්ල කරලා ඉවරයි. බ්‍රහ්මචර්යාව පූර්ණිය කළා. මිනිහට කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා හරනම් අරිහත්ත්වේ ප්‍රකාශ කරපු කෙනා. උන්වහන්සේ බලන්නේ මොකක්ද? තේරෙනවා මෙබඳු දුක් විඳා. මේ කුණ ඇසුරු කරලා. මේ ආකාරයේ මම ඒක අසාරත්වයේ දැක්කා. දැන් මට මොකුත් නැහැ නේ විඳින්නද? ආනාපානී ලැබූ ඵලයේ ඇසුරු කරගෙන උන්වහන්සේ ඉන්නවා. ඒක උන්වහන්සේගේ ආනාපාන. වැඩි ආනාපානී සතිය ඇති කෙනා පෙර තමා විසින් ආපු මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඵලයේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. නිවන ප්‍රත්‍යවේක්ෂා කරනවා. උන්වහන්සේට තව ශේෂ වෙච්ච කෙලෙස් නැති නිසා කෙලෙස් ඉවර බව ප්‍රත්‍යවේක්ෂා කරනවා. එයින් ඵල සමාපත්තියටපත් වෙනවා. උන්වහන්සේ ඵලයේ විඳිනවා. අනික් කෙනාට ඵලයේ විඳින්න හිතින්නේ නැහැ. මොකද ලැබුව ඵලයේ තියෙනවා. ඉවර නැහැ. මහ භයානකයි ඉක්මන් කරන්න ඕනේ. අප්‍රමාදින් නිතෝ ඉදිරිය වඩන්න ඕනේ කියලා උන්වහන්සේ ඉදිරිය වඩනවා. මේ ආකාරයෙන් සාගයෙන් හත් වෙලා ඉන්නේ අවිද්‍යාව නිසා. මෙදැනීම නිසා. වටිනවා කියලා හිතෙන නිසා. වටිනාදියද? නොවටිනාදිය කියලා වටිනවා කියලා හිතෙනවා. උන්වහන්සේ වඩනවා. වඩන ආනාපාන සතියයි වැඩි ආනාපාන සතිය ආවර්ජනා කිරීමයි දෙකක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කරන්නේ වැඩි ආනාපානිය ආවර්ජනා කිරීම. ආනාපානිය අඩු හරිය වැඩිම ඊ මෙහා චේක බුද්ධලිය විසින් කරනවා. ආනාපානිය දෙආකාරයෙන් වෙන්නේ කොහොමද? ධර්ම ශ්‍රවණයේ මුල් කරගෙන මූල ධර්මයේ තේරුම් ගත්ත කෙනාට තමාට නුවණින් මෙනෙහි කරමින් යන්නත් පුළුවන්. හැබැයි යලි බණ අහනවනම් ගමන ඉක්මව වෙනවා, අප්‍රමාද වෙනවා. මොකද හේතුව තමා විසින් ආවර්ජනය කළා දැනගත යුතු අධ්‍යක්ීමේ එකින් එකට යා යුතු හරිය. අත් දැක්ක කෙනා දේශනාවෙන් දෙනකොට තමන්ගේ ගමන වේගවත් අධ්‍යක්ීම වැටහෙනවා. වර්ධනය වෙනවා. ඒතර ගමන ඉක්මව වෙනවා. නැති ඒ කියන්නේ ඒකෙදි මූල ධර්මයේ අනුමාන කරගන්නවා. අනුමාන කරගෙන පූර්ව භාග නුවණින් තේරුම් ගන්නවා. පූර්ව භාග නුවණින් තේරුම් ගත්තට පස්සේ ඒ පිළිබඳ ආවර්ජනා කිරීමෙන් ඒ මාර්ගයට අවතීර්ණ වෙනවා. ඊට පස්සේ යලි ඒක හොයන්න බලන්න බලනවා. පරිශ්‍රයෙන්ද වහිනවා. බහැලා එන්න හිතෙනවා. මා ගිහිල්ලා අහලා බලන්න ඕනේ. සැකසෙන් දුරු කරගන්න හිතෙනවා. එහෙම එකින් එකට එනකොට අර ආර්ය සම්පත්තිය ලැබෙනකොට අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණිය ලැබෙනවා. අර සෝතාපන්න අංග පූර්ණ වෙනවා එතෙන්දී. අංග පූර්ණ දැන් සෝතාපන්නී බවටපත් වෙලා ඉතින් ඉහළ ස්ථිර වෙනවා. ස්ථිර වුණාට පස්සේ යලි අහනකොට සත්‍ය බොජ්ජංග සමවැටෙන භාවනාව කියන ධර්ම ශ්‍රවණය. බොහොම වේගී වැඩිලා එනවා. තමන්ට තනියෙන් දැනගන්න බැරි හරිය අධ්‍යක්ීම් තියෙන කෙනාගේ දේශනාවේදී මතුවලා එනවා. එතකොට ඒකත් ඇත්තනේ කියන්නේ හොඳට පැහැදිලිව වැටහෙන්න පටන් ගන්නවා. තමන්ට විශාල රුකුලක් වෙනවා. යථාර්ථය දැන ගැනීමට ඒදී. අපිට නොවැටෙන හරිය වැටහෙන්න නොයෙක් උදාහරණ පෙන්නමින් එකින් එක විග්‍රහ කරනකොට. යාර වේගවත් වැඩිම සිද්ධ වෙන අප්‍රමාද වෙනවා. තනියෙන් අවුරුදු 10ක් වඩලා අවුරුදු 7-8ක් වඩලා ලබාගෙන තියෙන එක මාස ගාණක් ඇතුළත ලබන්න පුළුවන් ධර්ම ශ්‍රවණයත් එක්ක සම්බන්ධ වුණා. ඒක විශේෂයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතියයි අනික්කාගේ ආනාපාන සතිය කියන්නේ දෙකේ වෙනස ඕකයි.
බුදුරජාණන් වහන්සේ විතර නෙමෙයි අරිහත්ත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේගේ තියෙන ආවර්ජනය. අනිකාගේ තියෙන ක්‍රියාකාරීත්වයෙන් නිදහස් වෙවි යාම. දෙකේදීම දකින්නේ. මේ අවැළදී මේ වැළදී. මේ යහපත් දේ මේ අයහපත් දේ. මේ නිවනට හේතු වෙන්නේ මේ නිවනට හේතු නොවන දේ. මේ ලෝකේ පැවැත්මට හේතු වෙන්නේ මේ ලෝකේ ඉවත් වීමට හේතු වෙන දේ. යලි යලි ආවර්ජනා කරනකොට උන්වහන්සේ තමාගේ මිදීම ලැබුව ඒ උත්තම අවස්ථාව ගැන මම දැන් නිදහස් වුණා. ඒ නිසා මින් එහාට මතු භවයක් මට පුනර්භවයක් නැහැ. ඒ தත්ත්වෙට මම පත් වුණා කියන සතුට එනවා. මේ මාර්ගය තුලින් නේද මම ආවේ කියලා. දැකපු දහම් දැකලා සතුට එනවා. මේ මාර්ගයේ දේශනා කරපු බුදු පියාණන් වහන්සේ ගැන සතුට එනවා. මේ මාර්ගයේ එතෙක් Tamanට දැනගන්නකම් ගෙනාවු සංඝ රත්නය කෙරෙහි සතුටක් ඇති වෙනවා. ඉතින් බුදුන් කෙරෙහි ප්‍රසාදයේ, දහම් කෙරෙහි ප්‍රසාදයේ, සංඝුන් කෙරෙහි ප්‍රසාදයේ, ශික්ෂාව කෙරෙහි ප්‍රසාදයේ නැగిලා එනවා. ඒ ප්‍රීති ප්‍රසාදයේ නිරාමිතයි. ලෝකේ හා සම්බන්ධ පංචකාමයේ සම්බන්ධ නැහැ. ඒ නිරාමිත ප්‍රීතිය සුඛය, ඉහාත්ම සුඛය හේරෙන්නට හේතු වෙනවා. ඒකයි වෙනස. ධානය වැඩි වෙනවා. නොලත් ධානය ශක්තිය කායික වන්නාව නිදහස ලැබෙනවා. නිදහස් සුවයත් එක්කලා සමාධිය නැගුණාම කායික බර, කායික දුක් වේහෙස ඒවත් අත්හැරලා ගිහිල්ලා ඒ චිත්ත ප්‍රහාදයෙන් ලැබෙන සුවයෙන් පුළුල් හොදත් තිබහා සමානව නිදහස් වෙලා ඉන්නේ. ඒ නිදහස් ශාන්තියත් එක්කලා කයත් ගතත් ඒ විදිහටම හැද ගැහෙනවා. ඉහාත්ම සුඛ විහරණය කියනවා ඒක. පිරිනවම් පාන දවස වෙනකම් උන්වහන්සේ ඉන්නේ ඉහාත්ම සුඛ විහරණය ඒකයි. ඒක පංචකාමීටයි තියෙන්නේ.